ආයුබෝවන් අම්මලා. දුවල පැනලා සෙල්ලම් කරන අපේ චූටි බබාලා නොහිතන වෙලාවක උණු වතුර කෝප්පයක් පෙරලගෙන නැත්නම් වෙනත් ක්‍රමයකින් පිලිස්සුම් තුවාලයක් ඇති කරගත්තොත් අම්මා කෙනෙක් විදිහට ඔයා මුලින්ම කරන්නේ මොකද්ද? ගොඩක් අය මේ වෙලාවට කලබල වෙලා නොදැනුවත්කම නිසා කරන වැරදි වලින් බබාගේ තුවාලය තවත් දරුණු වෙන්න පුළුවන්. අපි මුලින්ම කළ යුත්තේ ගලා යන ටැප් වතුරට දරුවගේ පිලිස්සුණු තුවාලය විනාඩි 20ක් දිගටම අල්ලගෙන සිටීමයි. මේන් සම ඇතුළට තව තවත් පිච්චෙන එක අඩු වෙනවා. තුවාලයේ දරුණු බව අඩු කරන්න තියෙන හොඳම ක්‍රමය විනාඩි 20ක් ගලා යන ටැප් වතුරට අල්ලගෙන සිටීමයි. දෙවනුව ඇඳුම් ආභරණ අයින් කරන්න. පිලිස්සුණු හරිය තියෙන වලලු නූල් හෝ ඇඳුම් හෙමින් ඉවත් කරන්න. හැබැයි හමට ඇලිලා තියෙනවා නම් තදින් අදින්න එපා. දෙවනුව තුවාලය පිරිසිදු මදක් තෙත රෙදි කැබැල්ලකින් බුරුලට වසන්න. දරුවා රෝහල කරා රැගෙන යන්න. පිලිස්සුණු තුවාලය දරුවගේ අල්ලට වඩා ලොකුයි නම් බබාගේ මුහුණ, ඇස් හෝ දෑත් රහස් ප්‍රදේශ පිලිස්සලා තියෙනවා නම් සම ගැලවිලා සුදු හෝ කළු පාට වෙලා තියෙනවා නම් අනිවාර්යෙන්ම දරුවා රෝහලට රැගෙන යන්න. මේ උපදෙස් ඔයාලට ගෙනාව නර්ස් අම්මගේ YouTube channel එක subscribe කරන්න. තවත් උපදෙසකින් ඔයාලා හමු වෙනකම් පරිස්සමින් නිරෝගීව සතුටින් ඉන්න.